ආයිබෝවන් සුබ දවසක්. අද ලක් FM පුංචි අපේ පාසලත් එක්ක ඔන්න එකතු වෙලා ඉන්නවා. මේ දවස්වල රටම දන්න රටම ආදරය කරන කෙනෙක්. ඉතින් කස්තරි මාමත් එක්ක පාන්දරම ට්‍රිප් එකක් යන්න තමයි අද මෙයා මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. දිනුලි දම්සලි. කොහොමද මේ දවස්වල? මේ දවස්වල ඉතින් ගොඩක් සතුටුයි. වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල ඉතින් ටිකක් වැඩිපුර වැඩ තියෙනවා. අලුත් සින්දුව කරපු හින්දා මේ දවස්වල ටිකක් වැඩිපුර වැඩ එනවා. ඒක නිසා ඔන්න අපේ දිනුලි මේ දවස්වල කාර්යබහුලයි ටිකක්. ඉතින් දිනුලිගේ අලුත් ගීතය බස් එකේ පාන්දරින් කියන ගීතය. කොහොමද මේ ගීතය හැදුනේ? මේ සින්දුව හැදුනේ තාත්තා තමයි සින්දුවක් කරමුයි කියලා කිව්වේ. ඊට පස්සේ අපි ලසිත මාමට කිව්වා සින්දුවක් හදලා දෙන්නේ කියලා. ඊට පස්සේ ඒ දිල්ෂාන් අයිගේ මෙලඩි එකට ට්‍රිප් එකක් ගැන ලස්සන වචන ටිකක් ලසිත මාමා හදලා දුන්නා. ඊට පස්සේ අපි චාරුක මාමට කියලා ඒකට ලස්සන වීඩියෝ එකක් හදාගත්තා. දැන් අද තාත්තා එකතු වෙලා ඉන්නවද ඔයත් එක්ක ඇවිත් නේද? ඔව්. හරි. නරඹුම් වාර මිලියන ගණනක් පහ කරන්න එක හේතුවක් වුණා මේ ගීතේ විෂුවල් එක නේද? කොහොමද මේ විෂුවල් එකත් එක්ක ගත කරපු කාලේ අත්දැකීම කොහොමද? වෙනස්ම අත්දැකීමක්. බස් එකක් ඇතුලේ නළුනිලියොත් එක්ක යාළුවොත් එක්ක වෙනස්ම අත්දැකීමක්. ඉතින් ඒක ගොඩක් සතුටුයි. මේ ගීතය මෙච්චර ජනප්‍රිය වුණාට දිනුලිගේ පළවෙනි ගීතය නෙවෙයිනේ මේක නේද? ඊට කලින් ගීත කීයක් කරලා තියෙනවද? මීට කලින් සින්දු 7-8ක් කරලා තියෙනවා. ඒ වයින් එකක් දෙකක් අපි කරපුවා. අනිත් සින්දු හැම එකක්ම මට ඒ නන්දල මාමලා ලියලා ගායනය කරන්න එන්න කියපුවා. හරි. අපි දිනුලිගේ YouTube නාලිකාව ගැන මතක් මගේ YouTube channel එකේ නම දිනුලි දම්සදී music. ඉතින් ඒ YouTube channel එකෙන් මගේ ඉස්සරහට එන්න තියෙන නිර්මාණ, එතකොට මගේ කලින් කරපු ගීත, ඒ හැම දෙයක්ම ඔයාලට දිනුලි දම්සදී music YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් මතක් කරලා subscribe කරලා තියාගන්න. අපි මේ ගීතේ වගේම තවත් ගීත ගැන කතා කරමු. ඊට කලින් මේ ගීතේ පුංචි කොටසක් ගායනා කරමු. ලස්සන ලයිට් දමා බස් එක ආවා කොමේ නටේ ගුරකස් තුරි මමා නන්දත්තේ මාතරින් අපි යම් පාන්දරින් යන් මාතරින් ට්‍රිප් එක පාන්දරින් පඳුරක් දා දෙවුන්දරින් දුම්බර පාත රටින් යන් මාතරින් ට්‍රිප් එක පාන්දරින් යන් අයියාගේ ඩොල් කිරබන් පිටිපස්සේ සීට් එකේ අක්කලා සින්දු කියයි අත්පොඩි අයියාච්චිගේ ඇල්ලට වැල්ලවායේ පාරට දැම්මා වාගේ සීතල වෙනස් වෙලා ලොකු අම්මා හාන්සි නන්දත්තේ මාතරින් අපි යම් පාන්දරින් යන් මාතරින් ට්‍රිප් එක පාන්දරින් පඳුරක් දා දෙවුන්දරින් දුම්බර පාත රටින් යන් මාතරින් ට්‍රිප් එක පාන්දරින්. හරි ලස්සනයි. දිනුලි දැන් වැඩසටහන් ගණනාවකට ගියා මේ ගීතෙන් පස්සේ නේද විවිධ නාලිකාවල. කවුරුත් කියලා නැද්ද හරි අහිංසක හිනාවක් තියේ කියලා? නෑ කියන්නේ. නැද්ද? ඒකම මං කියනවා. හරි ලස්සන හිනාවක් තියෙනවා. හරි අහිංසක බැල්මක් තියෙනවා. මේ ගීතය හැදෙන පොඩි කාලයක් යන්න නැතිනේ. විෂුවල් එකත් එක්කම ඒ අතරතුර සිද්ධ වෙච්ච අමතක නොවන සිදුවීමක් තියෙනවද? නළුනිලියොත් එක්ක බස් එකක් ඇතුලේ ඉතින් අමතක නොවන සිදුවීමකට තියෙන ඉතින් බස් එකක් ඇතුලේ නළුනිලියොත් එක්ක ඉතින් සින්දුව කියන්න ලැබිච්ච එක ඉතින් අමතක නොවන සිදුවීමක් තමයි. හරි. දැන් කොච්චර කාලයක් ගත වුණාද මේකේ විෂුවල් එක හදන්න? එක දවසින් කරගන්න පුළුවන් වුණා. අපි සාමාන්‍යයෙන් හවස 3ට විතර පටන් අරගෙන 10-11 විතර වුණා ඉවර වෙද්දී. දැන් අපි ප්‍රතිචාර ගැන කතා කරොත් මේ ගීතේට මම හිතන්නේ ගොඩක් ප්‍රතිචාර හම්බුණා මාතර ඉන්න අයගෙන් නේද? ඒ ගැන මොකක් හරි අදහසක් තියෙනවද මාතර ඉන්න අයගෙන් ලොකු ප්‍රතිචාරයක් හම්බුණා කියන එක ගැන? මාතර ඉන්න අය ගොඩක් ප්‍රතිචාර දක්වලා තිබුණා. ගොඩක් අය සින්දුව ලස්සනයි කියලා තිබුණා. අපිත් මාතර කියලා තියෙනවා. ගොඩක් අය ප්‍රතිචාර කියලා තිබුණා. ඔව් දැන් වයස් ભેදයකින් තොරව දිනුලිට ප්‍රතිචාර හම්බුණා නේද? කමෙන්ට්ස් හම්බුණා, සමහර විට මොනිට හම්බුණාම කියලා ඇති. මේ ප්‍රතිචාර වලින් දිනුලිට වැඩිපුරම හිත කියපු
වැඩිපුරම කැමති ප්‍රතිචාරයක් තිබ්බද? එහෙම එකක් නැහැ. හැමෝම ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර කිව්වා ඉතින් මට. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ස්තුතියි. හරි ඔන්න දැන් දිනුලිට අපේ කාර්ය මණ්ඩලයේ පැත්තෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා ගීතයක් ගායනා කරන්න කියලා. අම්මා වරුනේ ගීතය ගායනා කරන්න පුළුවන්ද? පුළුවන්. හරි. එහෙනම් අපි දිනුලිට ඔන්න ආරාධනා කරනවා අම්මා වරුනේ ගීතය ගායනා කරන්න කියලා අපිත් එක්ක එකතු වෙලා. සම්මා සම්බුදු අම්මා වරුනේ දරුවන්ගේ දුක් කඳුළු දකිනදා සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා අම්මා වරුනේ අම්මා වරුනේ අම්මාවරු නැති දරුවන්නේ සංකා දුක් කවුදෝ දන්නේ ඒ දුක දන්නා අම්මාවරුමයි යම් මතු දිනයක බුදු වන්නේ සංසාරේ මතු බුදු වන්නේ අම්මා වරුනේ අම්මා වරුනේ හරි ලස්සනයි දිනුලි. thank you okay. කොහොමද මේ සංගීත ශ්‍රේෂ්ඨයට පිවිසෙන්නේ? කොහොමද මේ කලා ජීවිතයට පිවිසෙන්නේ? අපි කතා කරමු ගැන. මම චුටි කාලේ ඉඳන්ම සින්දු කියනවා. ඉතින් ඒ දවස්වල ඉඳන්ම සින්දු කියන හින්දා ඉතින් රියැලිටි ෂෝ එකකට අක්කත් එක්ක ගියා. ඉතින් ඒකෙත් ඉතින් ටික දුරක් එන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ මීට අවුරුදු 2කට විතර කලින් කාංචනා අනුරාධි අක්කගේ මගේ ගීතය ගෙදරදී නිකමට ගායනා කරලා Facebook දැම්මා. ඊට පස්සේ ඒක වෛරල් වෙලා ඒක කරපු චමත් සංගීත් මාමා මට කතා කරා ඒකට කවර් එකක් කරන්න. ඊට පස්සේ ඒකත් මේ වෙනකොට ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙනවා. දැන් දිනුලිගේ පවුල පැත්තට හැරුණොත් කවුද ඉන්නේ පවුලේ? තව මට අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. අපි කියමු ඒගොල්ලන්ගේ වයස, ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලන්ටත් පුළුවන් සින්දු කියන්න දෙන්න ඊට වගේ. අක්කා දැන් 10 වසර ඉගෙන ගන්නේ. අක්කගේ නම මිල්ලි. නංගි දැන් 4 වසරේ. එයාගේ නම තිනුලි. දෙන්නටම ටිකක් සින්දු කියන්න ඕන. හරි එහෙනම් ඔන්න ආයෙ දවසක වැඩසටහනකදී තිය දෙන්නවත් එක්කගෙන එන්නන්නේ. කැමතිද? ඔව්. හරි. දැන් දිනුලි කී පන්තියේද ඉන්නේ? දැන් 6 වසරේ. 6 වසරේ ඉන්නේ. ඉතින් අධ්‍යාපන කටයුතු කරන ගමන් තමයි මේ කලා කටයුතු කරන්නේ නේද? අධ්‍යාපන කටයුතුත් එක්ක කලා කටයුතු කරගෙන යද්දි ගෙදරින් පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
පවුලෙන් තමයි වැඩිපුරම සහයෝගයක් ලැබෙන්නේ. තාත්තා තමයි ඉතින් මාව එක්කගෙන යන්නේ, වැඩ එක්කගෙන එන්නේ. මේ හැමදේම කරන්නේ ඉතින් තාත්තා තමයි. කොළඹ එන වැඩේ. එතකොට හැමදේටම ෂෝස් වලට යන්නේ, හැමදේටම එක්කගෙන යන්නේ තාත්තා. අම්මා මියුසික් ටීචර් කෙනෙක්. ඉතින් ඒක හින්දා මට සින්දු පුරුදු කරන වැඩ හැමදේම කරන්නේ අම්මා. අම්මා සංගීත ගුරුවරියක් කියලා කිව්වනේ. එතකොට දිනුලිගේ දැන් මේ සංගීත ගමනේදී දිනුලිට සංගීතය උගන්වන්නේ අම්මද? ඔව්. අම්මා තමයි උගන්වන්නේ මට සංගීත. අම්මගෙන් ඇරුණාම වෙනම සංගීතයේ හැදෑරීමක් කරන්නේ නැද්ද? බුද්ධික දායරත්න සර්ගේ වොයිස් ට්‍රේනින් ක්ලාස් එකට යනවා. ඒකෙනුයි තව ඉතින් වැඩිපුරම ඉතින් මියුසික් පැත්ත මේව කරන්නේ කවර් කරගන්නේ අම්මගෙන් තමයි. දැන් දිනුලි ඇඹිලි පිටියනේ. දැන් දිනුලි දන්නවද මමත් ඇඹිලි පිටිය කියලා? දන්නේ නැහැ. දැන් දිනුලිත් ඇඹිලි පිටිය මාත් ඇඹිලි පිටිය නිසා දිනුලි කියමුද බලන්න අපි ඇඹිලි පිටිය යන්න කැමතිම තැන. මම ආසම යන චන්දිකාවලට තමයි. එතනට ගියාට පස්සේ ඉතින් මාර සැහැල්ලුවක් දැනෙනවා. හරි. දැන් දිනුලිගේ පාසලේ යාළුවෝ ඉන්නවනේ. දැන් මේ ගීතයත් එක්ක දිනුලි ගොඩක් ජනප්‍රිය වුණාට පස්සේ පාසලට යනවනේ. එතකොට පාසලට යද්දී යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? පිළිගැනීම කොහොමද? ඉස්කෝලෙන් ගොඩක් ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉස්කෝලේ යාළුවන්ගෙන්, එතකොට ටීචර්ලා සර්ලාගෙන්, ප්‍රින්සිපල්ස්ලාගෙන් සහයෝගයක් ලැබෙනවා. ඉතින් මට සංගීත පැත්තයි අධ්‍යාපන පැත්තයි දෙකම සම්බරව කරගෙන යන්න ඉස්කෝලේ තමයි ගොඩක්ම උදව් කරන්නේ. ඔබ පාසලේ නමත් මතක් කරමු. මම යන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය. මොනවද ඉස්සරහට තියෙන බලාපොරොත්තු? ඉස්සරහට මලත් සින්දුවක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට දිගටම සංගීත ශාස්ත්‍රයේ රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා. හැමෝම බලාපොරොත්තු වෙනවා. දිනුලි අපි තව ලස්සන ගීතයක් ගායනා කරමු. දිනුලිගේම ගීතයක් නේද? දේදුන්නක් පායලා වලාකුලින් සැඟවිලා රන්විමනක් බැසයාගෙන සඳ මඩලක් පිබිදිලා දේදුන්නක් පායලා වලාකුලින් සැඟවිලා රන්විමනක් බැසයාගෙන සඳ මඩලක් පිබිදිලා සැඳෑ වැහි වලාකුලින් වැහිදිය බිම වැටිලා ගලාගෙන යන දියදහරින් කඩදාහියරු පාකෙරුවා දේදුන්නක් පායලා වලාකුලින් සැඟවිලා රන්විමනක් බැසයාගෙන සඳ මඩලක් පිබිදිලා. දැන් හරි ලස්සන ගීතයක් ගායනා කරේ. අපි මතක් කරමු පද රචනය කවුද? ඒ විස්තර ටික මතක් කරමු. ඒ සින්දුවේ පද රචනය මුදිද්ද සිල්වා මාමා. ඒක සංගීතවත් කරේ දර්ශන වික්‍රමතුංග මාමා. ඉතින් මේ සින්දුව මට ඒ මුදිද්ද සිල්වා මාමා ලියලා මට තෑග්ගක් විදිහට දීපු සින්දුවක්. ඉතින් මුදිද්ද සිල්වා මාමවත් දර්ශන වික්‍රමතුංග මාමවත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. හරි. දැන් කන්න කැමතිම කෑම මොකක්ද? මං ආසම අයිස්ක්‍රීම් කන්න. අයිස්ක්‍රීම් කන්න. එහෙනම් දැන් තාත්තත් එක්ක එන ගමන් අයිස්ක්‍රීම් කෑවද? නෑ කැස්ස තියෙනවා. අරන් නැද්ද? කැස්ස තියෙනවා. දිනුලිගේ හොඳම යාළුවා කවුද? හොඳම යාළුවා එක්කෙනෙක් නෑ. හැමෝම ඉතින් හොඳම යාළුවෝ තමයි. යන්න ආසම තැන මොකක්ද? මං ආසයි දෙහිවල සූ එකට යන්න ආසයි. එතනට තමයි මං යන්න ආසයි. හරි.
දැන් ඔන්න අවසාන ප්‍රශ්න කීපයටයි තියෙන්නේ. දැන් දිනුලි මේ ගෙදර ඉඳලා ඇඟිලි පෙට්ටියේ ඉඳන් කොළඹ ආවනේ. ඒ ආවට පස්සේ මෙහෙදි ගොඩක් අය හම්බෙන්න තියෙන ගායක ගායිකාවෝ යාළුවෝ. ඒ අතරේ දැන් කැමතිම ගායිකාව කවුද කියලා? කාංචන අනුරාධි අක්කට තමයි ආසම. එයාට කැමති. එයාගේ සින්දු හරි ලස්සනයි. එයාත් ලස්සනයි. මම ඉතින් එයාට තමයි ආසම. එයාට තමයි ආස. ඇහිදාර පවා නුඹ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුණා. නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා. සිහිනවල මිස හිනාවක හැට නොදොටු මගේ රෝස කුමාරී. රහස් මුමුණන දැස අද හෙට දේද ඉංගියක් ඇහැරී. එහෙම හිත හිත ඉන්නකොට මට දැස මානයේ නැවතී. දුන්න හසරල් පොදක් ගානේ මගේ හදවත නවතී. ඇහිදාර පවා නුඹ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න වුණා. නොලැබේවි කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා. හරි ලස්සනට ගායනා කරනවා. කොහොමද ඒක බං අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. ඉතින් මේ දැන් ඔන්න ලක් FM පුංචි අපේ පාසල අහගෙන ඉන්න මේ වෙලාවේ වගේ මේ වීඩියෝ එක නරඹන ගොඩක් අය ඉන්නවා දිනුලිට ආදරය කරන. අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ දිනුලිට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට? මට ආදරය කරන නන්දල මාමලා අයියලා අක්කලා නංගිලා මල්ලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරේ. හරි. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් දිනුලිට ප්‍රාර්ථනා කරනවා මේ සංගීත ශාස්ත්‍රයේ ඉදිරියටම යන්න කියලා. ඒ වගේම ඉක්මනින් තවත් අලුත් ගීතයක් බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අද දවසට සමගන්න සුබ දවසක්.